எல்லாருக்கும் வணக்கம். හැමෝටම සුබ දවසක්. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ සමානපද පාඩම් මාලාවේ 5 වෙනි කොටසත් එක්ක. ඉතින් මගේ කලින් වීඩියෝස් බලපු නැති අය ඉන්නවනම් මේ සමානපද පාඩම් මාලාවේ දැනට පාඩම් 4ක් කලින් කරලා තියෙනවා. එතකොට මේ වීඩියෝස් උත් බලලා මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අදත් ඉතින් මම සමානපද 10ක් අරගෙන ආවා. අපි බලමු මොනවද ඒවා කියලා. හරි. අද මම අරගෙන ආපු පළවෙනි එක තමයි වින්දේ. වින්දේ කියන්නේ පුදුමය. පුදුමයට කියන තව සමාන පද තමයි පුදුමයි වියප්පු. වින්දේ පුදුමයි වියප්පු. ඊළඟ වචනේ ආවල්. ආවල් කියන්නේ ආශාව. ඒකට සමාන පද තමයි ආසෙයි විරුප්පම් ආර්වම්. ආසෙයි විරුප්පම් ආර්වම්. ආශාව. ආසෙයි ආශාව. මතක තියාගන්නත් ලේසි. ආවල් ආසෙයි විරුප්පම් ආර්වම් ආශාව. ඊළඟ වචනේ මුහම්. මුහම් කියන්නේ මුහුණ. මුහම් වදනම්. මුහම් වදනම්. මුහුණ. ඊළඟ එක පරිව්. පරිව් කියන්නේ අනුකම්පාවට. අනුකම්පාව. පරිව් පරිදාපම්. පරිදාපම්. ඊළඟ වචනේ ඌර්වලම්. ඌර්වලම් පෙරහැර. වීදි උලා කියලා කියනවා. ඌර්වලම් වීදි උලා. ඊළඟ වචනේ තමයි මනද. මනද කියන්නේ මනස, සිත. මනද. සමාන පද තමයි උල්ලම්, අහම්, නෙංජම්, සිත්තම්, මනම්. මනද, උල්ලම්, අහම්, නෙංජම්, චිත්තම්, මනම්. මේ අහම් කියන වචනේ තව එකකට පාවිච්චි කරනවා නිවසට. අහම්. අහම් කියලා නිවසටත් කියනවා. හරිද? මනමහන්. මනමහන් කියන්නේ මනමාලය. මනමහන්. සමාන පදය තමයි මාප්පෙළයි. මාප්පෙළයි. ඔයාලා ටැමිල් මූවිස් එහෙම බලනවා නම් ගොඩාක් මේ වචනේ පාවිච්චි වෙනවා මාප්පෙළයි කියලා. හරි? මනමහන් මාප්පෙළයි. ඊළඟ එක වල්ලල්. වල්ලල් දානපතිය. පරිත්‍යාග කරන්න. වල්ලල්. කොඩෙයාලන්. කොඩෙයාලන්. ඊළඟ වචනේ අම්බ. අම්බ කියන්නේ දුන්න. අම්බ වෙල්ලයි. අම්බ වෙල්ලයි. දුන්න. කලණි. කලණි කියන්නේ කුඹුර. කලණි වයල්. කලණි වයල්. මේ කලණි කියන වචනේ සමහර තැන්වල ගම කියන්නත් පාවිච්චි කරනවා. හරිද? ගමට ඌර් කියන වචනයට සමාන පදයක් විදිහට සමහර අවස්ථාවල පාවිච්චි වෙනවා. කලණි වයල්. හරි. එහෙනම් මේ අනිත් සමාන පද ටිකත් පාලා පාඩම් කරලා තියාගන්න. කලින් වීඩියෝස් වල සමාන පද බලලා නැත්නම් ඒවත් බලලා මතක තියාගන්න. නිතර මේවා ඔයා කියන්නේ බලාගෙන කිව්වොත් ඔයාලට මතක හිටිනවා. එතකොට ඔයාලට පේපර් එකට දැක්ක ගමන් මේ ආන්සර්ස් ගහන්න පුළුවන්. හරි? එකම වචන ටික තමයි හැමදාම කරකෙන්නේ. ඒක නිසා ඔයාලා මේ ටික බලලා ඔයාලට යහට හුරු කරගන්න, කටට හුරු කරගන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම මාක්ස් ගන්න පුළුවන්. හරි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙනකන් ඔයාලට සුබ දවසක්.